අයිබෝන් ඉතින් මං උදේ පාන්දරම ආවේ අද දිව්‍ය ඖෂධයක් හොයාගෙන. ඉතින් මේ තමයි හිම්බෝවිටිය දන්නයි දන්නවා. මෙතන හිම්බෝවිටිය මල්. ඉතින් අක්මාවේ තෙල් ෆැට් ලිවර් ඒවට හොඳම බෙහෙතක් තමයි මේ. ඉතින් මේ තියෙන්නේ ඒ පැලෑටි තමයි. ඉතින් බෙහෙත් ශාකයක් ඇත්තටම මේක හොයාගන්න හරි අමාරුයි. කොහොම බිව්වත් කැඳ හදලා බිව්වත් නිකන් බිව්වත් කෑවත් පට්ට ගුණයි. ඉතින් කොලෙස්ටරෝල් තියෙන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි මේ. ඕන ඉතින් තියෙන උඩුවත්තෙන් කඩන් ආපු හිම්බෝවිටිය ටික. ඉතින් මම මේක දැන් කැඳක් හදන්න තමයි යන්නේ ඉතින්. එතකොට ඉතින් මේක පොඩ්ඩක් වතුරෙන් දාලා තියෙන පොඩ්ඩක් පිරිසිදු කරගන්න ඕනේ. හරි. ඉතින් මේක කොලෙස්ටරෝල් වලට විතරක්ම නෙමෙයි. ඉතින් අතුරු ආබාධ, එතකොට සීනි අමාරුව, එතකොට බඩේ දැවිල්ල, මුත්‍රා ආසාදන ඒකටත් මේක ගොඩක් වැදගත් මේ ඖෂධයක් තමයි ඉතින්. හදලා බලමු එහෙනම්. ඉතින් මෙන්න තියෙනවා මම හොදගත්ත හිම්බෝඩි දරු ටික. ඉතින් මම මේක බ්ලෙන්ඩ් කරගන්න තමයි යන්නේ. සුදුරුණු තියෙනවා නම් සුදුරුණු දාගන්න. සුදුරුණු අනිවාර්යයි. ලුණු මිරිස් මම මිරිස් කෑල්ලක් දාගන්නවා. ඉතින් මම මේකට ලුණු පොඩ්ඩකුත් දාගත්තා. වතුර ගොඩක් දාන්න එපා. වතුර පොඩි ප්‍රමාණයක් දාගන්න. ඉතින් මම මේක දැන් බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. මේක තමයි ඉතින් කැඳ එක හදන්නේ. මම මේකට තම්බගත්තු බත් ටිකක් ගත්තා. ඊට පස්සේ මේක පොඩ්ඩක් බොයිල් කරගන්න ඕනේ. මෙන්න ඉතින් තියෙනවා හෙළවැදකමේ දිව්‍ය ඖෂධය හදලා ඉවරයි. ඉතින් ගෙවල් ගාව ගෙදර කොහේ හරි වටපිටාවේ තියෙනවා නම් හදලා බලන්න. සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන්න ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ. ඉතින් බොන්න.